සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෂෝබට්ට YouTube channel එකට. අද මට හිතුණා කොමික් ඇනිමේ TV series එකක් අරගෙන එන්න. මේ දවස්වල වගේ කතා වෙන TV series එකක්. එහෙම කිව්වොත් මම නිවැරදි. මේ TV series එක ගැන කෙටියෙන් කිව්වොත් කතාව ගෙතෙන්නේ පුංචි ළමයෙක් ගැනයි. අම්මයි තාත්තයි දෙන්නම පුංචි කාලෙදිම මේ ළමයට අහිමි වෙනවා. එයා නින්ජා කෙනෙක් වෙන්නත් ගොඩක් ආසයි. ඒ වගේම නින්ජාගේ ප්‍රධානියා වෙන හොකාගේ කියන තනතුර ලබා ගන්නත් ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. ඒ හින්දා එයා ගොඩක් මහන්සි වෙලා මේ නින්ජා කලාව ප්‍රගුණ කරනවා. මම මේ TV series එක ගැන වැඩි කතාවක් දැන් කියන්න යන්නේ නැහැ. මොකද අපිට ඉස්සරහට මේ කතාවේ එකතු වෙන චරිත සහ ගම්වල ඉන්න නින්ජා මාස්ටර්ලා ගැන ගන්න පුළුවන්. අපි බලමු මේ ළමයට මේ ගම්මානේ ප්‍රධානියා වෙන්න පුළුවන් නේද කියලා. වැඩි කතා නැතුව අපි යමු නරුටෝ පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක බලන්න. Movie Explainer. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ පුරහඳ පායපු රාත්‍රියක්. ඒ එක්කම එක කටහඬකින් කියනවා බොහෝ කාලයකට පෙර වලිග 9ක් ඇති බලවත් නරියෙකු පැමිණියා. එම වලිග 9න් කඳු කඩා බිඳ දමා උදම් රළ ඇති කර හැකි තරම් බලවත් ප්‍රහාරයෙන් තම ගම ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියට පැමිණියා. එම නින්ජා කණ්ඩායම එක්කෙනෙක් කියනවා හතරවෙනි හොකාගේ මෙතනට එනකම් ඉන්න වෙනවා කියලා. මේ නරියට අපේ ගමට ලං වෙන්න දෙන්න බෑ කියලා නින්ජලා කියද්දි ආයෙත් අර කටහඬෙන් කියන්නේ එක ශ්‍රේෂ්ඨ නින්ජා කෙනෙකුට ඒ රාක්ෂයා සිරගත කිරීමට හැකි වුණා. ඒත් ඒ වෙලාවේදී ඔහු මිය ගියා. මේ නින්ජා හැඳින්වුවේ හතරවෙනි හොකාගේ කියලයි. මේ බලවත් නරියව සිර කළේ කොහෙද කියලා අපිට ඉදිරියට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ බඩේ පුංචි සලකුණක් එක්ක ඉපදුන නරුටෝව. මේ විදිහට TV series එකේ ටයිටල් එක දාලා පටන් ගන්නවා. දැන් නරියා සිර කළා 12කුත් ගත වෙලා. නරුටොත් දැන් ටිකක් ලොකුයි. මෙතනදී නරුටෝ දුවන ගමන් තමයි ඉන්නේ. එයාගේ සෙන්සේලා දෙන්නේ එයාගේ පස්සෙන් පන්නන ගමන් තමයි ඉන්නේ. සෙන්සේලා නරුටෝට කියන්නේ අද නම් බේරෙන්න වෙන්නේ නැහැ. මේකට අනිවාර්යෙන් දඬුවම් කරනවා කිය තමයි නරුටෝගේ පස්සෙන්. නරුටෝ නම් මේ කියන දේවල් එකක්වත් ගණන් ගන්නෙ නැහැ. නරුටෝ කියන්නේ මම කරපු දේ කරන්න ඔයාලට කිසිම හයියක් නැහැ. ඒකේ තමයි දුවන්නේ. ඒ දුවද්දී නරුටෝ කරලා තියෙන වැඩේ පේන්න තියෙනවා. නරුටෝ කන්දක තියෙන මූණු වගේක් තීන්ත වලින් නාවලා. සෙන්සේලා දෙන්න මග අරින්න ඕන හින්දා ලී වැටක් වගේ තැනක ඉන්න නරුටෝ හැංගිලා ඉන්න තැනින් එළියට එනවා. මෙයාලව මග අරින්න ලේසියි කියාගෙන. ඇත්තද නරුටෝ කියාගෙන ඉරුකා සෙන්සේ කියද්දි නරුටෝ උඩ ගිහිල්ලා තමයි බිමට වැටෙන්නේ. නරුටෝ අහන්නේ ඉරුකා සෙන්සේ ඔයා හදිස්සියෙම තුනේ කොහොමද කියලා අහනවා. ඉරුකා සෙන්සේ කියන්නේ ඔයා දැන් මගේ පන්තියේ නේද ඉන්න ඕනේ. මෙතන මොකද කරන්නේ කියලා. නරුටෝ අරගෙන ඇවිල්ලා පන්තියට ගැට ගහලා. ඒ ඇවිල්ලා කියන්නේ මේ අහගන්න නරුටෝ මේක තමයි අවසාන උපාධි විභාගය. කලින් තිබ්බ ඔක්කොම වගේ පරීක්ෂණ ඔය අසමත් වුණා මේකවත් පාස් වෙන්න බලන්න කියලා කියන්නේ. පන්තියේ ළමයි හැමෝමත් නරුටෝ කොන් කළා හැමෝටම පන්ති ඉස්සරහට එන්න කියනවා. පරිවර්තන ජුත්සු පරීක්ෂණයෙන් සමත් වෙන්න කලින් පාස් වුණ අයත් එන්න කියලා කියනවා. මුලින්ම ඉදිරියට එන්නේ සකුරා හරුනෝ. එයා සාර්ථකව ඉරුකා සෙන්සේ විදියට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. මම ඒක කරා කියලා උඩ පැන සසුකේ ආයෙක දැක්කද කියලා අහනවා. ඒකෙන් පේන්නේ සකුරා සසුකේට කැමතියි කියලා. සසුකේ ඉස්සරහට ඇවිල්ලා එයාත් ඉරුකා සෙන්සේ විදියට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. කිසිම ගාණක්වත් නැතුව. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් පන්තියේ දක්ෂම සිසුවා සසුකෝ කියලා. ඊට පස්සේ නරුටෝ ඉස්සරහට එන්න කියලා කියනවා. නරුටෝ ඉදිරියට එද්දි හිනාටා ඉතින් නරුටෝට සුබ පතනවා. ඒත් මේ වෙලාවේදී නරුටෝ ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ එයාටම ආවේ තරාකි ජුක්සුවටයි. ඒක දැකපු ඉරුකා සෙන්සේ නහයෙන් ලේ විදගෙන තමයි උඩ යන්නේ. ඒ වෙලාවේදී නරුටෝ කියන්නේ කොහොමද මගේ වැඩ? මම මේක හඳුන්වන්නේ සරාගි ජුත්සු කියලායි කියද්දි ඉරුකා සෙන්සේ නරුටෝට කෑ ගහලා කියන්නේ ඒ මෝඩයා මෝඩ මන්තර ගුරුකම් කරන එක නවත්තන්න කියලා. අර තීන්ත ඇඳපු පිළිම සේරම සුද්ධ කරන්න නරුටෝ ආන කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ඔක්කොම ඉවර කරන්නේ නැතුව ගෙදර යන්නත් එපා කියලා නරුටෝට කියනවා. ඊට පස්සේ නරුටෝ කියනවා මට වැඩක් නැහැ. මං කලින් ගෙදර ගියත් කවුරුවත් ගෙදර නැහැ කියලා. ඒක සෙන්සේට ඇහුනහම ටිකක් අවුල් වෙනවා. ඒක හින්දා සෙන්සේ කියනවා මම ඔයාට රාමෙන් අරගෙන දෙනවා මේක ඉක්මනින් ඉවර කළොත් කියලා. එහෙම කිව්වාම නරුටෝ ඉක්මනින් මේ ටික සුද්ධ කරලා දානවා. ඊට පස්සේ ඉරුකා සෙන්සේ ඒකටම නරුටෝ රාමෙන් කන්න එකගෙන යනවා. ඒ වෙලාවේදී ඉරුකා සෙන්සේ අහන්නේ ඇයි ඔයා නරුටෝ මේ හොකාගේලාගේ පිළිම වල තීන්ත ගාලා විනාශ කෙරුවේ? ඔයා දන්නේ නැද්ද හොකාගේ කියන්නේ කවුද කියලා අහනවා.
නරුටෝ කියන්නේ හොකාගේ කියන්නේ මේ නගරය පාලනය කරන අයනේ. නින්ජායගේ නායකයා. විශේෂයෙන්ම 4 වෙනි හොකාගේ එයා අර නගරය විනාශ කරන්න ගිය වලිග 9 අරියව විනාශ කරලා නගරය බේරගත්තනේ. ඒත් මට ඕනේ එයාලා හැමෝටම වඩා දක්ෂම හොකාගේ වෙලා නගරය පාලනය කරන්න. එතකොට නගරේ ඉන්න මිනිස්සු හැමෝම මාව පිළිගනීවි කියලා කියනවා. මොකද කිව්වොත් නරුටෝව ගමේ කවුරුත් ගණන් ගන්නේ නැති කෙනෙක්. ඒක ඉරුකා සෙන්සේ හොඳටම දන්නවනේ. ඊට පස්සේ නරුටෝ ඉරුකා සෙන්සේගේ ඔළුවේ තියෙන නින්ජා බෑන්ඩ් එක ඉල්ලනවා. මොකද නරුටෝ ගොඩක් කැමති ඒ බෑන්ඩ් එක බඳින්න. ඉරුකා සෙන්සේ කියන්නේ මේක බඳින්නේ නින්ජා ඇකඩමියේ උපාධිය ලබා ඇති අය විතරයි කියලා. හෙට ඔයා ඇකඩමි එකෙන් පාස් බෑන්ඩ් එක බැඳ ගන්නකො කියලා කියනවා. ඊට පස්සේ දවසක් එනවා. මේ දවසේ තමයි නින්ජා ඇකඩමි එක පටන් ගන්න අන්තිම පරීක්ෂණය. මේකෙදි කරන්න තියෙන්නේ මොකද්ද කියලා සෙන්සේ කියනවා. එක එක්කෙනා ඉස්සරහට නම කිව්වහම එන්න කියලා. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ ක්ලෝන් ජුත්සු කියලා කියනවා. නරුටෝ බය වෙලා තමයි ඉන්නේ. මොකද කිව්වොත් එයාට අමාරුම ජුත්සු වලින් එකක් තමයි ක්ලෝන් ජුත්සු කියන්නේ. නරුටෝ ඉදිරියට ගිහිල්ලා ඒ ජුත්සුව කළත් එයා වගේම බෝන් එකෙක් තමයි මතුවෙන්නේ. මේ වෙලාවේදී මිසුකු සෙන්සේ ඉරුකා සෙන්සේට කියන්නේ නරුටෝ යම් දෙයක් මතු කරානේ. මේක හින්දා පාස් කරන්න තරම් ප්‍රමාණවත් නේද කියලා. ඉරුකා සෙන්සේ කියන්නේ අනිත් අය ක්ලෝන් දෙකකට වඩා මතු කරපු හින්දා පාස් කරන්න බෑ කියලා. ඒ හින්දා නරුටෝට පරීක්ෂණයෙන් සමත් වෙන්න ලැබෙන්නේ නෑ. ඒ හින්දා උපාධිය වගේම නින්ජා බෑන්ඩ් එක ලැබෙන්නෙත් නෑ. අනිත් අය උපාධිය අරගෙන බෑන්ඩ් එක බැඳගෙන සතුටු වෙන එක දුකින් නරුටෝ එයාගේ නින්ජා පාසල ඉදිරියේ තියෙන ඔන්චිල්ලාවට වෙලා දුකින් බලන් ඉන්නවා. ඒක දැකපු එතන ළමයෙක්ගේ අම්මලා දෙන්නේ කතා වෙන්නේ ඒ කොල්ල විතරයිලු මේ පරීක්ෂණය අසමත් වුණේ. මේ කොල්ලා නින්ජා කෙනෙක් වුණොත් මොනවයින් මොනවා වෙයිද කියලා හිතලා බලන්නකෝ කියලා. මේ දෙන්න අතර කතා වෙනවා. එතන හිටිය අනිත් ළමයාගේ අම්මා කියන්නේ මේ ඉන්නේ අර ළමයා නේද? පියා ගැන කතා නොකර ඉමු කියලා. නරුටෝ ඉන්න තැනට මිසුකු සෙන්සේ ඇවිල්ලා නරුටෝ දුකින් ඉන්න එක දැකලා නරුටෝ එක්ක නිදහසේ කතා කරන්න වෙන තැනකට එක්කගෙන යනවා. මේ වෙලාවේදී මිසුකු සෙන්සේ කියන්නේ ඉරුකා සෙන්සේ ඔයාව ෆේල් කරන්න කිව්වට එයා ඔයා ගැන ගොඩක් හිතනවා. මම ඔයාට රහසක් කියන්න ඔයාට එකෙන් නින්ජා කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ නිදාගෙන ඉන්න ඉරුකා සෙන්සේව තමයි පෙන්වන්නේ. එයා එදා 9tail fox පරාජය කරපු දිනය ගැන හීනයක් දක්මින් ඉන්නේ. මේ වෙලාවේදී දොර තට්ටු කරන සද්දෙට ඉරුකා සෙන්සේ නැගිටලා එළියට ඇවිල්ලා බලද්දි මිසුකු සෙන්සේ කියන්නේ නරුටෝ මුද්‍රා තැබීමේ ලියවිල්ල හොරකම් කරලා ඉක්මනින් 3 වෙනි හොකාගේ ළඟට යමු කියලා. මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ නරුටෝ ඒ ලියවිල්ල කියවන ගමන් තමයි ඉන්නේ. එයා ඒක බලලා ඔළුව අල්ලගෙන කෑ ගහගෙනම කියන්නේ අම්මෝ මේකේ මුලින්ම තියෙන්නේ ෂැඩෝ ක්ලෝන් ජුත්සු එකනේ කියලා. 3 වෙනි හොකාගේ ළඟට ඇවිල්ලා ඉන්න නින්ජලා කියන්නේ මේකට නම් එයාට සමාව දෙන්න බෑ. මේ ලියවිල්ල පළමු හොකාගේගේ මුද්‍රා තියපු එකක් හින්දා මේ ලියවිල්ලේ ගොඩක් භයානක ජුත්සු විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ කියද්දි 3 වෙනි හොකාගේ කියනවා හොඳයි එහෙනම් නරුටෝ ඉක්මනින් අරගෙන එන්න කියලා. සියලු දෙනාම ඉක්මනින් යනවා. ඉරුකා සෙන්සේට තමයි නරුටෝ හම්බ වෙන්නේ. නරුටෝ කියද්දි නරුටෝ නම් hina වෙලා ඔබ මාව හොයාගත්තද? මම පරීක්ෂණේ අන්තිම ජුත්සු එක පුරුදු වුණා කියලා කියනවා. ඉරුකා සෙන්සේ අහනවා කවුද ඔයාට මේක ගැන කිව්වේ කියලා. නරුටෝ කියන්නේ මිසුකු සෙන්සේ තමයි කිව්වේ කියලා. මම මේක කරලා පෙන්නන්නම් කියලා කියද්දි නරුටෝගේ පැත්තටයි ඉරුකා සෙන්සේගේ පැත්තටයි කුණායි පිහිපාරවල් වගේක් එල්ල වෙනවා. ඉරුකා සෙන්සේ නරුටෝව පැත්තකට තල්ලු කරනවා. එයාව බේරගන්න. ඒකෙන් ඉරුකා සෙන්සේට තුවාල වෙනවා. ඊට පස්සේ ඉරුකා සෙන්සේ කියන්නේ මිසුකු සෙන්සේට මේ ලියවිල්ල ගන්න දෙන්න එපා. ඔයා ඒක අරගෙන මෙතනින් දුවන්න කියලා කියනවා. මේ වෙලාවේදී මේ නගරේ කතා කරන්න තහනම් කරපු දෙයක් ගැන මිසුකු සෙන්සේ කියන්න ලෑස්ති වෙනවා. ඉරුකා සෙන්සේ ඒ දේ නම් කියන්න එපා කියලා කෑ ගැහුවත් මිසුකු සෙන්සේ දිගටම කියාගෙන යනවා. මිසුකු සෙන්සේ කියන්නේ වසර 12කට කලින් වුණු සිදුවීමක් හින්දා නගරයට අලුත් නීතියක් දැම්මා. ඒ නීතිය නරුටෝ ඔයා හැර අනිත් හැමෝම දන්න එකක්. නරුටෝ අහන්නේ පුදුම වෙලා මං හැර ඒ මොකක්ද කියලා. එතකොට මිසුකු සෙන්සේ කියන්නේ ඔයා ඇත්තටම යක්ෂ නරියාත්මයක් කියලා. නොකරන ලෙස පැනවූ නීතියක්. ඇත්තෙන්ම ඔයා යක්ෂයෙක්. වලිග 9ක් සහිත ෆොක්ස් ආත්ම 9ක් ඉරුකාගේ දෙමාපියන් මරා අපේ ගම විනාශ කළ අය. එතන ඉඳන් සියලු දෙනාම ඔබව රවට්ටලා තියෙන්නේ කියලා කියනවා. නරුටෝ නෑ නෑ කියලා කෑ ගහන්න ගන්නවා. ඒ වෙලාවේදී නරුටෝ මානසික පීඩනයෙන් තමයි ඉන්නේ. මේ වෙලාවේ ඉරුකා සෙන්සේට
මතක් වෙනවා තුන්වෙනි හොකාගේ එයාට කියපු දෙයක්. ලුකා ඔබ වගේම නරුටොත් හැදුනේ දෙමාපියන්ගේ ආදරය නැතුවයි. ඒත් සමාජයෙන් නරුටෝ පිළිගන්නේ නැති හින්දා තමයි එයා වැරදි ලෙස හැසිරෙන්නේ. ඔයා එයාට ආදරෙන් සලකන්න කියලා කියන එක මතක් වෙනවා. මෙතනදී මිසුකු සෙන්සේ එයාගේ ආයුධයකින් නරුටෝට පහර දෙනවා. ඉරුකා සෙන්සේ නරුටෝව පාත් වෙන්න කියලා කෑ ගැහුවත් එයා S2 වහගෙන ඒ විදිහටම ඉන්නවා. මේ වෙලාවේදී නරුටෝ S2 අරිද්දි ඉරුකා සෙන්සේ එයා ඉස්සරහට ඇවිල්ලා කවර වෙන්න. ඒ ආයුධය ඉරුකා සෙන්සේගේ පිටේ ඇනිලා තියෙන්නේ. නරුටෝ ඇයි මේ කියලා අහනවා. ඉරුකා සෙන්සේ කියන්නේ මමත් ඔබ වගේ මගේ දෙමාපියන් මිය ගිය පසු කිසි කෙනෙක් මා ගැන අවධානය යොමු කළේවත් නැහැ. මට සහයෝගය දුන්නේවත් නැහැ. මම පාසලේ විවෙක් නෙවෙයි. මම පන්තියේ විකටයා. එහෙම වුණේ විශිෂ්ටත්වය තුලින් මම අවධානය යොමු කරන්න බැරි වුණ හින්දා මං දිගටම මෝඩ වැඩ කරමින් සිටියා. ඒ විදිය ගොඩක් අමාරු වුණා. එහෙම නේද නරුටෝ? ඔබට තනිකමක් දෙනවනේ නේද? ඔබ ඇතුළතින් දුක් විඳ නේද? මට සමා වෙන්න නරුටෝ. මම මීට වඩා වගකීමෙන් හිටියනම් ඔයාට මේ තරම් දුක් විඳින්න කියනවා. මේ වෙලාවේදී මිසුකු සෙන්සේ කියන්නේ මාව හිනස්සන්න එපා. ඔබ ඔහුගේ දෙමාපියන් මරා දැමූ දා සිට ඉරුකා සෙන්සේ ඔබට සෑම විටම වෛර කරා. ඔහු ඒ සියල්ල කියන්නේ මුද්‍රා තැබීමේ ලියවිල්ල ආපසු අරගන්නයි කියලා කියනවා. මෙතනදී නරුටෝ දුවලා ඈතට යන්න යනවා. නරුටෝ දුවමින් හොකාගේ වීදුරු බෝලයකින් බලාගෙන ඉන්නේ. නරුටෝ පස්සෙන් එන ඉරුකා සෙන්සේ කියන්නේ මිසුකු සෙන්සේ කියපු දේවල් ඔක්කොම බොරු. මට ඔය ලියවිල්ල දෙන්න කියලා. නරුටෝ ලොකු පහරක් ගහනවා. ඊට පස්සේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඉරුකා සෙන්සේ විදියට වෙනස් වෙලා ඉන්නේ මිසුකු සෙන්සේ කියලා. කොහොමද මාව හොයාගත්තේ කියලා නරුටෝගෙන් අහන ගමන් තමයි සාමාන්‍ය පෙනුමට එතනදී අපිට ආයෙත් පෙන්වන්නේ නරුටෝ විදියට වෙනස් වෙලා ඉඳලා තියෙන්නේ සෙන්සේ කියලා. ඉරුකා සෙන්සේගේ සහ මිසුකු සෙන්සේගේ කතාව නරුටෝ දුර තියා අහගෙන ඉන්නේ. මේ වෙලාවේදී නරුටෝට තේරුම් යනවා ඉරුකා සෙන්සේ හොඳ ගුරුවරයෙක් කියලා. නරුටෝ ගැන කොච්චර හිතනවද කියලා. ඉරුකා සෙන්සේ නරුටෝ ගැන හොඳ විස්තර කරන ගමන් ඉන්නකොට මිසුකු සෙන්සේ ඉරුකා සෙන්සේට පහර දෙන්න එනවා. මේ වෙලාවේදී ඉක්මනින් ක්‍රියාත්මක වෙන නරුටෝ මිසුකු සෙන්සේට ලොකු පහරක් දෙනවා. ඊට පස්සේ නරුටෝ කියන්නේ ඉරුකා සෙන්සේට ආයෙත් අතක් තිබ්බොත් මම ඔබව මරනවා කියලා. නරුටෝ ෂැඩෝ ක්ලෝන් ජුට්සු හදනවා. මේ වෙලාවේදී මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුට්සු තමයි ක්‍රියාත්මක වෙන්නේ. නරුටෝ වගේ 100 ගාණක් හැදෙනවා. ඉරුකා සෙන්සේ නම් පුදුම වෙනවා. ඒ වගේම සතුටුත් වෙනවා. ඉතින් මේ නරුටෝලා 100 දෙනාම මිසුකු සෙන්සේට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ hina වෙවි නරුටෝ අහන්නේ ඔයා හොඳින්ද ඉරුකා සෙන්සේ කියලා. ඉරුකා සෙන්සේ ඔව් කිව්වාම අපිට පේනන්නේ තුන්වෙනි හොකාගේ සහ නරුටෝ හොයන්න ගේ නින්ජලා සෙට් එකවයි. කාටවත් හම්බ වෙලා නැති නරුටෝව ආයෙත් අපිට පෙන්වන්නේ ඉරුකා සෙන්සේ සහ නරුටෝට ඇස් පියාගන්න කියලා ආයෙත් ඇස් අරින්න කියලා කියනවා. නරුටෝ ඇස් අරිද්දි කන්ග්‍රැචුලේෂන් ඔයා දැන් ග්‍රැජුලේට් කියලා මේක අපි රාමෙන් කන්න යමු කියලා කියනවා. නරුටෝ ටිකක් සද්ද නැතුව ඉඳලා ඉරුකා සෙන්සේ කියලා ඇඟට පනිනවා. මේ සීන් එකත් එක්ක පළවෙනි කොටස ඉවර වෙනවා. දෙවෙනි කොටසෙන් හම්බෙමු. 俺は俺友達だサスケ復活だってばよバーガーありがとう教えてやろうぜ